හරිනේ right සමාධි පොදු සමාගමේ ශේෂ පිරික්සුම දීලා තියෙනවා. උඩින් ලියන්න ඕනේ බලා ගන්න හැමෝම ගිනුම් වර්ෂය ලියවෙන්න ඕනේ සමාගමේ නම ලියවෙන්න ඕනේ ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය කියලා එන්න ඕනේ. හරි දාගන්න. තියෙනවා නම් චෙක් කරගෙන යන්න right හරි කවුන්ට් එකක් විදියට ගන්න පුළුවන් නම් අපි බලමු කොහොමද එන්නේ කියන කාරණය. හරි වැරදි තැනකටත් තරුවක් දාගෙන යන්න. එතකොට ඒක හරියක් කියන එක මාක් කරගන්න පුළුවන්. හිමිකම් වෙනස් වීමට උඩිනුත් ලියන්න, මූල්‍ය තත්ත්වය උඩිනුත් ලියන්න, හරි තුනක් දාන්න. හිමිකම් වෙනස් වීමට උඩින් හරියක්, මූල්‍ය තත්ත්වයට උඩින් හරියක්. හරි. මං එනවා පළවෙනි ගැලපීම 1. අපි පළවෙනි ගැලපීමට එන්න කලින් පොඩි දෙයක් මෙතනින් දාගමු බලා ගන්න. ඔයාලගේ වියදම් විශ්ලේෂණයට ශේෂ ටික දාගමු. ඒක අපිට ලේසි. දාගන්න බලලා බෙදා හැරීමේ පිරිවැය 6200යි. ඒ ගන්න තැන් වලට හරිය ගානේ දාගන්න. පරිපාලන වියදම් 9900යි. මූල්‍ය වියදම් 3500යි. වෙනද හරිද? වෙනත් වියදම් ගැන සඳහනක් නැති නිසා ඉරක් අඳින්න. හරිනේ? ඔය තැන් වලටත් හරි දාන්න හරි තුනක් දෙන්න බලන්න. දීලා නම් තියෙන්නේ හරි තුනක් දෙන්න පුළුවන් ඔයාලට. right. පළවෙනි ගැලපීමට එමු. සාමාන්‍ය ගැලපීමමයි කියන්නේ. 25/3/31 දිනට තොගය 4200යි. මෙහි සුද්ධ උපලබ්ධියගේ 4500යි. හැමතිස්සෙම දාන්න ඕනේ විකුණුම් පිරිවැය ගාවට දාන්න තොගේ පිරිවැය 4200යි. හරි. පිරිවැයයි සුද්ධ උපලබ්ධියගේ කියන දෙකෙන් වඩා අඩු වගේ දාගන්න මූල්‍ය තත්ත්වයට. එතකොට කීයමද මේ කියන්නේ 4200යි. විසුද්ධ උපලබ්ධියගේ වැඩි නම් අපිට වැඩක් නෑ කියලා අපි කියනවා. ඒකට හේතුව තොක් කපා හැරීමේ ලාභයක් හඳුනා ගන්න අපිට බැහැ. තොක් කපා හැරීමේ අලාභයක් තිබුණොත් විතරයි හඳුනා ගන්න පුළුවන්. හරිනේ? රයිට් අහගමු. දෙක කියන්නේ 1400ක ණයගැතියෙකු බුන්වත් වී ඇත. 10%ක් හානි කරන අලාභ සඳහා ඉඩ අරින්න කියලා තියෙනවා. දාන්න බෙදා හැරීමේ වියදම් වලට බොල් ණය 1400යි. බෙදා හැරීමේ වියදම් වලට දානවා බොල් ණය 1400යි. හරියට දෙන්න. ඔයාගේ ශේෂ පිරික්සුමේ ණයගැතියන්ගෙන් අඩු කරන්න 1400ක්. ශේෂ පිරික්සුමේ ණයගැතියන්ගෙන් 1400ක් අඩු කරන්න. ශේෂ පිරික්සුමේ ණයගැතියන්ගෙන් 1400ක් අඩු කරනවා. කීයද ඉතුරු වෙන්නේ? 8000යි. අපි සටහන් අංකයකට යන්. සටහන් අංක 6. සටහනකට යන්. සටහන් අංක 6 වෙළඳ ලැබිය යුතු 8000යි. හරි නේද? චූට්ටක් බලන්න අඩමාන ණය වෙන් කරන්න කලින් කරන්න පෙර යට බලන්න ණයගැතිය වෙනස් වෙන තැනක් තියෙනවද කියලා. චුට්ටක් බලන්න ඍජු ප්‍රේෂණයක් බැරපතක් අහිමි වීම මොකුත් එහෙම තියෙනවද? නැහැ. එහෙනම් එතනින් කෙලින්ම 100%ක් අඩමාන ණය වෙන් කළාම කීයක්ද? 800ක් අඩු කළාම ඉතුරු වෙනවා කීයක්ද අපිට? 7200ක්. මෙතනම අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමක් ඇඳ ගන්න පුළුවන් ඉඩ තියෙනවා නම් නැත්තම් කටු සටහනක් මුල වෙන් කිරීම දා ගන්න හානි කරන ලාභ ඉඩ හැරීම 650යි. අගශේෂය දා ගන්නවා පුතා 800යි. අපිට ඌන වෙන් කිරීමක් එනවා කීයකද? කීයද? 150ක ඌන වෙන් කිරීමක්. හරි නේද? දාමු. මූල්‍ය තත්වයට දාන්න මෙතනට වෙළඳ ලැබිය යුතු 7200යි. 810න් 800 අඩු කළාම 7200යි. හරියක් දෙන්න. බෙදා හැරීමේ වියදම් වලට දාගන්න 150 හානි කරන අලාභ ඌන ප්‍රතිපාදනය
හානි කරන අලාභ ඌන ප්‍රතිපාදනය right හරියයි කියන්න බෑ සම්පූර්ණ ගැලපීම දැන් මේ සුපුරුදු ගැලපීම පුතා මූල්‍ය ප්‍රකාශන ගැලපුම් වල හවුල් ව්‍යාපාරවල ඕනම එකක තියෙන ගැලපීමක් right අපි යන් ඊළඟ ස්ථාවර තන්පතු පොලිය මෙතෙක් ලැබී නොමැති අතර බැංකු ණය පොලියෙන් හරි අඩක් ගෙවා පරිපාලන වියදම් තුල ඇතුළත් කර ඇත වැරදි මුලින්ම එන්නේ ස්ථාවර තන්පතුව ගාවට කීයද තියෙන ස්ථාවර තන්පතුව 1,20,000ක් නේද තියෙන්නේ 1,20,000යි අපි ওই සංඛ්‍යාවලින්ම යන් මෙතෙන්ට දාගන්න ස්ථාවර තන්පතුව 1,20,000යි ජංගම නොවන වත්කම් යටතේ දැම්ම 1.20යි පුතා 2025 1.1 නම් ආරම්භ කරලා තියෙන්නේ 2025 3.31 වෙනකොට මාස කීයද මාස කීයකටද පොලිය බලන්න ඕනේ 3යි කැල්ලකට දාලා දෙන්න 1,20,000ට 115යි 12න් 3යි කීයද 1,20,000ට 115යි 12න් 3යි උත්තරේ 4,000 දාණ්ඩ වෙනත් ආදායම් ගාවට ස්ථාවර තන්පතු පොලිය 4,500යි මේ සටහන් අංක 1 ස්ථාවර තන්පතු පොලිය 4,500යි පුතාවක තාම ලැබිලා නැති නිසා ජංගම වත්කම් වල ලියන්න ලැබිය යුතු පොලිය 4,500යි ලැබිය යුතු පොලිය 4,500යි මේ හරි බැංකු ණය ගාවට එන්න 5% බැංකු ණය 2,00,000යි ජංගම නොවන වගකීම් යටතේ බැංකු ණය දාගන්න පුතා 2,00,000යි කැල්ලකට දාලා දෙන්න 2,00,000ට 100%ක් කීය දෙන්නේ කීය දෙන්නේ 10,000යි නේද ඔය 10,000න් හරි අඩක් ගෙවලා තියෙනවා කියන්නේ කීයක්ද ගෙවලා තියෙන්නේ අයියෙන් 5,000යි ඔය 5,000 මූල්‍ය වියදම් වලට නෙමෙයි දාලා තියෙන්නේ කොහෙටද දාලා තියෙන්නේ පරිපාලන වියදම් ඇතුළට දාන්න බෑ වැරදි ඔයාලගේ පරිපාලන වියදම් ගාවින් අඩු කරනවා 5,000යි ගෙවූ ණය පොලිය කියලා අඩු කරලා පෙන්නන්න පුතා වසරට අදාළ ගාන මූල්‍ය වියදම් යටතේ දාගන්න 10,000යි වසරට අදාළ ගාන මූල්‍ය වියදම් යටතේ දාගන්නවා 10,000යි ණය පොලිය ඊළඟ 25 3.31 දිනට උපචිත විදුලිය 2,800යිලු උපචිතයි තාම ගෙවලා නැහැ වෙනත් ගෙවිය යුතුනේ රයිට් හරි හරි එතන උපචිත ණය පොලියක් තියෙනවා රයිට් අපි ඒක මෙතන සටහනකින්ම පෙන්නමු හොඳයි බලාගමු ඔයාලගේ සටහන් අංක 8 යටතේ අර උපචිත ණය පොලිය දාගන්න 5,000ක් හොඳයි වාර්ෂික ණය පොලිය 10,000න් හරියඩක් ගෙව්වා කියලා තිබුණා නේ එතකොට ඉතුරු ටික ගෙවලා නැති නිසා සටහන් අංක 8ට එනවා උපචිත ණය පොලිය 5,000යි හරි නේද ඊළඟ කියවන්න බලන්න 4 තියෙනවා උපචිත විදුලිය 2,800යිලු පුතා සටහන් අංක 8ේම දාන්න උපචිත විදුලිය 2,800යි උපචිත විදුලිය කීයද 2,800යි විදුලිය නිසා පරිපාලන වියදම් වලට දාගමු 2,800යි විදුලිය නිසා පරිපාලන වියදම් වලට දානවා 2,800යි
ඔය අර මලෙනි සතියේ කතා කරපු පරිදි සුපුරුදු ගැළපීම වෙනසක් නැහැ නේ. ඒකෙම ඊළඟට කියන්නේ ඉදිරියට ගෙවූ වරිපණම් 1000යි පරිපාලන වියදම් තුල ඇතුළත් වේ කියලා තියෙනවනේ. තියෙනවද? හදලත් තියෙන්නේ. පරිපාලන වියදම් ඇතුළට දාලලු ඉදිරියට ගෙවුව වියදමක්. වැරදි මේ ඉදිරියට ගෙවුව ගාන. පරිපාලන වියදම් වලින් අඩු කරන්න 1000යි පරිපාලන වියදම් ඇතුලේ තියෙන නිසායි පුතා අඩු කළේ. ජංගම වත්කම් වලට දාගන්න ඉදිරියට ගෙවූ වරිපණම් 1000යි. ඉදිරියට ගෙවූ වරිපණම් 1000යි. හරි. පස්වෙනි ගැළපීම චුට්ටක් බාන්න පහ 23 24 වසරේ බදු 600ක් ප්‍රවර්තන වර්ෂය තුල ගෙවා ඇත. ගෙවූ බදු තුල ඇතුළත් කර ඇත. ප්‍රවර්තන වර්ෂය ඇස්තමේන්තුගත බද්ද 1900යි පුතා. ගෙවූ බදු ගාවට එන්න ගෙවූ බදු කීයද ගෙවූ බදු තියෙන්නේ එතනට මෙමු හැමෝම 1800 දෙකට බෙදා ගන්න එතනම 1800 දෙකට බෙදා ගන්නවා එතනම මට කියන්න පෙර වසරට කීයද 600 නම් ප්‍රවර්තනයේට කීයද 1200යි පැහැදිලිද දැන් ඔයාලා සාමාන්‍ය විදියට සටහන් අංක 3ට එන්න ලියන්න ප්‍රවර්තන වර්ෂයේ ඇස්බද්ද දීලා කීයද ඇස්බද්ද ගාන 1900යි ඇස්බද්ද ප්‍රවර්තන වර්ෂ ඇස්බද්ද 1900යි පුතා ඕකට ඌණ අධි ගලපන්න ඕනේ මම මෙතන දැන්ට උදව්වට ගන්නම් මේ බලා ගන්න බදුවෙන් කිරීමේ ගිණුමක් ඇඳලා මුල ශේෂය දාන්න ශේෂ පිරික්සුමේ තියෙනවා 500යි අග ශේෂය දාගන්නේ ගිය අවුරුද්දට ගෙවපු ගාන ගිය අවුරුද්දට ගෙවපු ගාන තියනවා පුතා කීයද 600 නම් තුලනය කළාම එනවා ඌණ ප්‍රතිපාදනයක් කීයද 100 මෙතනට එකතු කරන්න පෙර වසරේ ඌණ බද්ද 100යි වර්ෂ බදු වියදම එනවා 2000යි වර්ෂ බදු වියදම 2000යි මේ කෙලින් දාන්න වර්ෂ බදු වියදම 2000යි වර්ෂ බදු වියදම 2000යි අර නේද දැන් ඔයාලා හඳුනා ගන්න ඕනේ ඇස්තමේන්තුගත බද්දට මේ තියෙන්නේ ප්‍රවර්තන වර්ෂයේ ඇස්තමේන්තුගත බද්ද වෙනුවෙන් ප්‍රවර්තන වර්ෂයට ගෙවූ බදු කීයද ගෙවූ බදු වෙනවා 1200ක් නම් ඔයාලම කියන්න උපචිත බදු කීයද මෙන්න මේකත් සටහන් අංක 8ට දාගමු උපචිත බදු 700යි හරිද රයිට් ස්ටොප් කරන්න ඕන කරලා රයිට් මේ ගානේ විශේෂත්වයක් තියෙනවා දුනා රෙකෝඩින් නේ හරි මේ ගානේ විශේෂත්වය තමයි පුතා අපිට පිරිවැයයි සමුච්චිතශයයි දීලා තියෙන්නේ අවසාන දිනට බලන්න හැමෝම 25 3:31 කර නේද සමුච්චිතශයයක් දීලා තියෙන්නේ පිරිවැය පැත්තකින් දාමුකෝ සමුච්චිතශය අවසාන දිනට දුන්නා නම් ඒකේ තේරුමක් තියෙනවා වාර්ෂික ශය ගිණුම්ගත වී අවසන් ලියා ගන්න පුළුවන් එතන ලියා ගන්න අවසාන දිනේට සමුච්චිත ශය ගාව ලියා ගන්න වාර්ෂික ශය ගිණුම්ගත වී අවසන් හරි ඒ වෙලාවට හොඳින් අහගන්න තියෙන සමුච්චිත ශය කොහෙටවත් දාන්න යන්න එපා අපි ඉස්සෙල්ලා මුල ශයවල් ටික හොයාගන්න ඕනේ නැත්නම් හදාගන්න බෑ බලන්න මේකේ පහලින් ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර බෙදා හැරීමේ රට කියලා තිබ්බට එකපාර යන්න එපා සුළු කරන්නවත් කොහෙටවත් දාන්නවත් යන්න එපා
පහළ අතිරේක තොරතුරු කියවගෙන තමයි යන්න ඕනේ. කියවන්න බලන්න. ප්‍රවර්තන වර්ෂයේ ෂය ගණනය කර නිසි පරිදි ගිණුම් ගත කර ඇත. එයාලම දීලා. හැබැයි යාලා දෙන්න ඕනේ නැහැ. හේතුව එයාලා කියන්න ඕනේ නැහැ. හේතුව අවසාන සමුච්චිත ෂය දීලා නම් අනිවාර්යයෙන්ම දෙන්නේ වාර්ෂික ෂය ගිණුම් ගත වෙලා ඉවරයි. ඒව ටික පුතා අනිවාර්යයෙන්ම ශේෂ පිරික්සුම ඇතුලේ පේන්න ඕනේ තියනවා නම් බලන්න පොඩ්ඩක්. ශේෂ පිරික්සුම ඇතුලේ පේන්න තියනවද කියලා බලන්න. ප්‍රවර්තන වර්ෂ ෂය කියලා පේන්න තියනවද? පේන්න තියනවද? නෑ නේද? ඒ වෙලාවට මේ බෙදා හැරීමේ පරිපාලන වියදම් ඇතුලේ සැඟවිලා තියෙනවා අනිවාර්යෙන්ම. මේ ශේෂ ඇතුලේ පුතා ඒ ෂය ටික තියෙනවා. අපි ආය දාන්න කලින් හිතන්න ඕනේ මේ වියදම් ඇතුලේ ඒ ෂය තියෙනවා නම් වෙනසක් වෙනවා නම් විතරයි මේ වලට ගලපන්න පුළුවන්. වෙනසක් වෙන්නේ නැත්නම් අපි ආය දාන්න ගියොත් වැරදි. සම්පූර්ණ වැරදි. රයිට්. බලමු මේ නම් පළවෙනි එක 24/4 දින ඉඩම 12000කට ප්‍රත්‍යාගණනය කර ඇත. මෙතෙක් ගලපලා නෑ කිව්ව නිසා ඉඩම් වල තියන අගේ මුලට දාන්න. ඉඩම් දාන්න මුලටම දානවා. ඉඩම් වල අගය මුලටම එනවා 15000යි. තාම ගලපලා නැති නිසා 15000යි. අගට දාගන්න ප්‍රත්‍යාගණනය කරන අගය 12000යි. ඔයාලම කියන්න ඉඩම් ෂය කරන්නේ නැහැ. ඉඩම් ෂය කරන්නේ නැති නිසා කෙලින්ම බලන්න පුළුවන් ලාභාලාභය. 15000ක් වටින එක 12000කට අගය කළොත් ලාභද අලාභද? අලාභයි. කීයක් අලාභද? 3000 දාගන්න ප්‍රත්‍යාගණනය කෙලින් වරහන් ඇතුලේ දැම්මා 3000යි. වෙනත් වියදම් වලට දාගන්න අලාභය 3000යි. අලාභය 3000යි. මේක පහලට අපි ඉවර කරමු. ඉරක්ෂය කරන්නේ ධාරණ අගයත් 12000යි. හරිනේ? ලොකු දෙයක් නෙමෙයි තිබුණේ. දෙක 25/3/31 දින යන්ත්‍රෝපකරණ 6000කට ප්‍රත්‍යාගණනය කර ඇත. මෙතෙක් ගලපා නැත. කියන්නේ රීවැලියු කරලා ප්‍රත්‍යාගණනය කරලා තාම ගලපලා නැහැලු අන්තිම දවසේ. එහෙනම් බලා ගන්න. යන්ත්‍රෝපකරණ කියලා තියෙනවා 8000 මුලට දාන්න. තාම ගලපලා නැහැනේ පුතා. ගලපලා නැති නිසා මුලට දානවා. අගශේෂයට යන්නේ ප්‍රත්‍යාගණනය කරන අගය 6000 දාගන්න. රයිට්. ඊට කලින් පොඩි දෙයක් අපිට විසඳ ගන්න තියෙනවා බලා ගන්න. මේ ගානේ දීලා තියෙන්නේ මුල ෂයද අගශයද? උත්තරේ අගශය. අගශය නම් අනිවාර්යයෙන්ම වාර්ෂික ෂය මේක ඇතුලේ තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් මට ඉස්සල්ලාම කියන්න 15ක් මේ 8000ට හොඳින් බලාගමු හැමෝම. මේ 8000ට 100%ක් බලලා කියන්න වාර්ෂික ෂය කීයද කියලා. 8000ට 115ක් කැල්කියුලේට් කළාම වාර්ෂික ෂය එනවා 1000. ඒක මෙතන ලියා ගන්න. මේ මෙතන ලියා ගන්න. 1200 මෙතන ලිව්වා මේ. හොඳින් බලමු. ඔය 1200 දීලා තියෙන අග සමුච්චිත ෂය ඇතුලේ තියෙනවා නම් මුලට එන්න ඕනේ කීයද? අඩු කරලා මුලට එන්න ඕනේ කීයද? 3000න් 1200ක් ගියාම 1800යි. ඔන්න දාගත්තා. මං චූටි ප්‍රශ්නයක් අහුවොත් මට උත්තරේ දෙන්න. ඔය 1200 අපි පරිපාලන වියදම් වලට ආයෙ දාන්න ඕනද? උත්තරේ නැහැ. ඒක දාලා ඉවරයි. ඒක පරිපාලන වියදම් ඇතුලේ ගැළපිලා ඉවරයි. ආයෙ දැම්මොත් වැරදි. එහෙම දාන්න බෑ. ආයෙ දැම්මොත් වැරදි. ඒ නිසා මතක තියාගන්න. ඒ ෂය මෙතනට දැම්මා. දැන් ඔන්න ප්‍රත්‍යාගණනය කරනවා. මුළු ෂය ටික අයින් කරන්න 3000යි. උඩිනුත් අයින් කරනවා 3000යි. බලාගන්න. යටිනුත් අයින් කළා, උඩිනුත් අයින් කළා 3000යි. පුතා
කැල්ලයකට ධාරණගය ගන්න 8000න් 3000ක් ගියාම කීයද ධාරණගය 5000යි 5000ක් වටින එක 6000කට අගය කළාම ලාභයක්ද අලාභයක්ද දෙන්නේ ලාභයක් කීයද ලාභේ දාණ්ඩ ප්‍රත්‍යාගණනය කෙලින් ලාභේ 1000යි ප්‍රත්‍යාගණනය කෙලින් දාණ්ඩ ලාභේ 1000යි ප්‍රත්‍යාගණනය කෙලින් දාපු ලාභය ඔය අරන් එන්න වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ ප්‍රත්‍යාගණන ලාභය යන්ත්‍ර 1000යි මේ ප්‍රත්‍යාගණන ලාභය යන්ත්‍ර 1000යි මේ බලන්න හරි ඒකේ තේරුම යන්ත්‍ර හර වෙනත් විස්තීර්ණ ආදායම් බැර වෙනවා 1000යි පල්ලෙහාට ඉවර කරමු ෂය බිඳුවයි ධාරණාගය 6000යි ෂය බිඳුවයි ධාරණාගය 6000මයි ඊළඟ 2024 10යි එක දින 3000ක ගොඩනැගිල්ලක් මිලදීගෙන ඇත මේ නිසි පරිදි ගිණුම්ගත කර ඇතත් මිලදීගත් දිනය නොසලකා මුළු පිරිවැය මත ෂය ගණනය කර ගිණුම්ගත කර ඇත ඔන්න වැරද්ද හරි අලුතෙන් අරගෙනලු ගොඩනැගිල්ලක් 3000ක මිලදී ගැනීම කෙලින් දාන්න 3000 නම් අලුතෙන් ගත්තු 3000 තියෙනවා නම් නිසි පරිදි ගිණුම්ගත කර ඇත නිසා මුලට එන්න ඕනේ කීයද උත්තරේ දාන්න මුල ශේෂයට 7000යි අග ශේෂය තමයි 10000 මේකේ ලස්සන්ට කියනවා පුතා මිලදී ගත්තු දිනය නොසලකා මුළු ශේෂයටම ෂය බලලාලු අමු වැරදි කීයද ෂය අනුපාතිකය බලන්න 110යි නේද හැමෝම කියන්න 10000ට 110ක් කීයද බලපුවම එන්නේ 1000යි එතකොට ඔය 1000 කියන්නේ හරි ෂයද වැරදි ෂයද වැරදි ෂය ඔයාගේ අග ෂය තියනවා කීයද බලන්න හැමෝම බලමු 2500න් 1000ක් අයින් කරලා මුලට දාගෙන තියාගන්න 1500 2500 ඇතුලේ වාර්ෂික ෂය 1000ක් ගිණුම්ගත වෙලා තියෙන්නේ ඒක අයින් කරලා මුලට දාගන්නවා 1500යි පුතා අපි නිවැරදි ෂය ගන්න නම් මිලදී ගත්තු දිනය හරියට බලලා වෙන වෙනම ෂය බලන්න ඕනේ 24 10යි එක නම් මාස 6කට අපි ෂය බලමු 7000ට 110ම බලන්න 700යි 3000ට 110යි භාගයක් බලන්න කීය දෙන්නේ 150යි මේ දෙක එකතු කළාම නිවැරදි වාර්ෂික ෂය කීය දෙන්න ඕනේ 850ක් මේක හරියයි නිවැරදි වාර්ෂික ෂය 850යි පුතා ඒ නිවැරදි ෂය තමයි ඔයාලා දාන්න ඕනේ මෙතනට 850යි මේ බලන්න නිවැරදි ෂය 850යි අපි දන්නවා මෙතන වැරදි ෂය තිබුණා 1000ක් බලා ගන්න පරිපාලන වියදම් වලින් අඩු කරන්න අර වැරදි ෂය 1000 ලකුණක් හම්බෙනවා මේ ලියන්න ඔයාලා වැරදි ෂය ගොඩනැගිලි වල වැරදි ෂය අයින් කරලා නිවැරදි ෂය එකතු කරලා දෙන්න 850යි පරිපාලන වියදම් වලට වැරදි ෂය අයින් කළා නිවැරදි ෂය එකතු කරලා දෙනවා 850යි ඕවා තමයි පුතා දැන් ඉගෙන ගන්න ඕනේ පුළුවන් ඒ කියන්නේ ඔයාට පුළුවන් පුතා ඕනේ නම් මෙතන සුද්ධ ප්‍රතිඵලය 150ක් රිවර්ස් කරන්න හරි එහෙම පුරුදු වෙන්න දැන් ඔයාලා ඇත්තරම් ගණන් හදලා තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ විදිහට අර ඌනාදි වගේ ගලපනවා අඩුපාඩුව ගලපනවා කමක් නැහැ දැන්ට මේ අපි දෙවෙනි පේපර් එක නිසානේ මෙහෙම යන්නේ තව ටික මම පේපර්ස් කොහොමත් 20ක් කතා කරනවා දෙවෙනි කොටස් තව 18ක් එහෙමම තියෙනවා පුතා හරියට 18 ඉවර ගන්න ඔයාලට ඇති දෙයක් නැහැ සමාගම් වල ඇති දෙයක් නැහැ ඇත්තම කතාව ඉතින් මේකේ ප්‍රයෝජනෙ ගන්න පැහැදිලිද මේකේ ප්‍රයෝජනෙ ගන්න මේ ටයිම් එක රික්තකයක් තියෙනවා නම් මෙහෙම ඉගෙන ගන්න තනිකරම ලයිව් නේ අමු ලයිව් ඒ වලද කියනවා නේද රයිට් අපි ඊළඟ එකට යන් දේපල පිරියත සම්බන්ධයෙන් තව ගැළපීමක් තියෙනවා බලාගමු හැමෝම
ඊට කලින් මේක 15ට ඉවර කරගන්න පුළුවන්. මේ මෙතන ගත්තම 2350ක් එනවා නේ 2300 ඕකේ රයිට් 2022 4යි 1 දින හරියට බලා ගන්න 2000කට මිලදී ගත් බෙදා හැරීමේ රතයක් 24 10යි 1 දින 1500කට විකුණන ලදී ලද මුදල මුදල් පොත හර කර යටින් ඉරක් අඳින්න විකුණුම් ගිනුමට බැර කිරීම හැර අමු වැරදි පුතා විකුණුම් ඇතුළට දාන්න බෑ අමු වැරදි ඔයාගේ විකුණුම් වලින් අඩු කරන්න 1500ක් ශේෂ පිරික්සුමේ විකුණුම් වලින් 1500ක් අඩු කළාම අඩු කරලා දැන්ට තියාගන්න පස්සේ ගමු විකුණුම් වලින් 1500ක් අඩු කරගත්තා රයිට් මේ හැර වෙනත් කිසිම සම්බන්ධ මෙම විකිණීම නොසලකා මුළු පිරිවැය මත ෂය ගණනය කර ගිනුම් ගත කර ඇත අමු වැරදි ඉස්සෙල්ලම් බලන්න හැමෝම මෝටර් රථ කියලා කීයක් තියනවද බෙදා හැරීමේ රථ දාණ්ඩ 7000ක් තියෙනවා වරදක් කරලා තියෙනවා ඉවත් කිරීම ගැන දශමයක්වත් බලන්නේ නැතුව මේ මුළු ගානටම ෂය බලලා මට කියන්න 7000ට 120ක් කැල්ලකට දැම්මම කීයද එන්නේ බලන්න 7000ට 120ක් කැල්ලකට දැම්මම එන්නේ 1000 ඔය 1400 දාලා තමයි අගෂය අරන් තියෙන්නේ වැරදි ඔයාගේ අගෂය වලින් 1400ක් අඩු කරලා මුලට එන ගාන කියන්නේ 2800න් 1400ක් අඩු කළාම මුලට එන ගාන දාණ්ඩ මුල ශේෂයට 1400 අර වැරදිශය අයින් කරලා මුලට දැම්මා වැරදිශය අයින් කරලා මුලට දැම්මා වැරදිශය දැන්ට පැත්තකින් තියමු පස්සේ ගමු හරි දැන් ඉවත් කිරීම කරන්නයි යන්නේ මේ බලන්න මෙතනට ඇවිල්ලා ඉවත් කිරීමේ ගිණුමක් ඇඳ ගන්නවා හරි ඉවත් කිරීමේ ගිණුමක් ඇඳ ගන්නවා බලාගමු එක පිරිවැය ගණ්ඩයි යන්නේ වත්කම් ඉවත් කිරීමේ පිරිවැය 2000යි මේ ඉවත් කිරීම කෙලින් අඩු කළා 2000යි ඉවත් කිරීමේ ගිණුමට හර කළා 2000යි දෙක ඔයාලම කියන්න පාවිච්චි කරපු කාලේ ෂය කීයද කියලා 22 4යි 1 ඉඳලා 24 10යි 1ට පුතා අවුරුදු කීයක් තියෙනවද ලස්සන වෙන අවුරුදු දෙකමාරක් නේද කැල්ලකට දාලා දෙන්න අවුරුදු දෙකමාරට අවුරුදු දෙකමාරට දාපුවාම අපිට කීයක් දෙන්නේ බලමු 2000ට 120යි 12න් 30යි කීයක් එනවද අවුරුදු දෙකමාරට 1000යි මේ ෂය යටතේ අයින් කළා ඉවත් කිරීමේ ගිණුමට බැර කළා ෂය යටතේ අයින් කළා ඉවත් කිරීමේ ගිණුමට බැර කළා පුතා විකුණපු මුදල දාගමු මේකට 1500 නම් ඔයාලම කියන්න ලාභයක් එනවා කීයද මේ ලාභය දාගමු සටහන් අංක 1ට රත විකිණීමේ ලාභය 500යි මේ රත විකිණීමේ ලාභය 500යි වෙනත් ආදායම් යටතේ දැම්මා දැන් අපි ඉතුරු මෝටර රථ ගණ්ඩයි පල්ලහැට මේ 5000යි බලා ගන්න ඉතුරු මෝටර රථ 5000යි මේ බලන්න ෂය හොයමු ඒ 5000ට 120ක් බලපුවම එනවා 1000ක් අර විකුණපු 2000ට 120යි ප්‍රවර්තන වර්ෂේ මාස 6ක් බලනවා කීයක් එනවද 2000ට 120ක් කියන්නේ 400න් භාගෙ කීයද එන්නේ 200 නම් නිවැරදි වාර්ෂික ෂය කීයක් දෙන්න ඕනේ 1200ක් මේ තියෙන්නේ පුරුදු වෙන්න නිවැරදි වාර්ෂික ෂය මේ 1200යි මේ දැන් අපි chart එකට දාගමු නිවැරදි වාර්ෂික ෂය 1200යි රතු පෑනෙම දැම්මා නිවැරදි වාර්ෂික ෂය 1200යි
මේ බලමු. බෙදා හැරීම් වලින් වැරදි ෂය අයින් කරන්න 1400ක් ලකුණක්. වැරදි ෂය අයින් කළා 1400 ලකුණක්. නිවැරදි ෂය එකතු කරන්න 1200ක් ලකුණක්. නිවැරදි ෂය එකතු කරනවා 1200ක්. හරි අය? මේ ක්‍රමය හරි අය? සුද්ධ ප්‍රතිඵලයේ ගලපන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. සුද්ධ ප්‍රතිඵලයේ ගලපන්න පුළුවන් ඍණ 200යි. ඒත් හරි. එතකොට එතනට ලකුණු දෙකක් එනවනම් ලකුණු දෙකම සුද්ධ ප්‍රතිඵලයට යනවා. එතනින් ක්‍රියේට් වෙන අලුත් අයිඩියාවක්. මොකද්ද? ළමයා දක්ෂයි වැඩෙක්. ඇත්තම කතාව. ඒක තමයි වෙන්නේ. ඉතින් අර මෙතන උගන්වන්නේ තියරිය. වැරදි ෂය අයින් කරලා නිවැරදි ෂය එකතු කරනවා. වැරදි ෂය අයින් කරලා නිවැරදි ෂය එකතු කරනවා. අපි යන් DPU chart එක අවසන් කරන්න පුතා. මෙතන කීයද අවසාන අගශය? අවසාන අගශය 1600යි ධාරණාගය 3400යි. මට කියන්න බාන්න ධාරණාග ටිකේම එකතුව කියන්න බලන්න. 29050යි. මේ ධාරණාග ටිකේම එකතු වෙනවා 29050ක් එනවා. ධාරණාග ටිකේම එකතුව මූල්‍ය තත්ත්වයට දාමු 29050යි. ධාරණාග ටිකේම එකතුව 29050ක් දැම්ම උඩට. අර නේද? right. හරි? 2024 4යි කියන්නේ අවුරුද්දේ මුල කල්බදු අලුත් කතාවක් කියවන්න 7000ක් වූ මෝටර රථයක් කල්බදු පදනමින් මිලදීගෙන ඇත. මූලික ගෙවීම 1000ක් ගෙවා මූලික ගෙවීම් ගිණුමට බැර කර ඇත. චුට්ටක් බලන්න මූලික ගෙවීමක් කියලා තියෙනවද කියලා. මූලික ගෙවීම් ගිණුමට බැර කර ඇත නේ? ඒක වැරදි. මූලික ගෙවීම් ගිණුමකට බැර කරන්න බෑ. බැර කරලායි තියෙන්නේ. මුදල් පොත බැර මූලික ගෙවීම කියලා ඕනනම් හර වෙන්න ඕන එකක් නේද? බැර කරලායි තියෙන්නේ. ඒක ඔහොම කියවගෙන යන්න. කල්බදු කාලයේ වසර 5යි වාර්ෂික වාරිකය 1800යි ප්‍රවර්තන වර්ෂයේ වාරිකය ගෙවා මූල්‍ය වියදම් තුල ඇතුළත් කර ඇත අමු වැරදි. වාරිකයක් ගෙවන එකක් මූල්‍ය වියදම් වලට දාන්න බෑ. පොලිය දාන්න පුළුවන්. එහෙනම් එන්න මූල්‍ය වියදම් ගාවට මුලින්ම මූල්‍ය වියදම් වලින් 1800ක් අඩු කරමු. මූල්‍ය වියදම් වලින් 1800ක් අඩු කරන්න පුතා. වාරිකය වැරදිලා මූල්‍ය වියදම් ඇතුළට ගිහිල්ලා වැරදි. ඊට පස්සේ 24 25 වර්ෂ පොලිය 450යි 25 26 වර්ෂ පොලිය 350යි ෂය මෙතෙක් ගලපා නැත කියලා දීලා තියෙනවා. බලාගමු. හරි මම මෙතනට එන්නම්. සාමාන්‍යයෙන් මූලික නැත්නම් මූලික වගකීම අපි කියනවා ආරම්භක කල්බදු වගකීම. මේකට මූලික තැන්පතුව එකතු වෙලා මූලික ඍජු පිරිවැයක් තිබුණොත් එකතු වුණාම තමයි පිරිවැය හැදෙන්නේ. ගානේ දුන්නා පිරිවැය 7000යි. පිරිවැය දුන්නාම අපි ආරම්භක කල්බදු වගකීම හොයන්න ඕනේ. පුතා මේ ගානේ මූලික ඍජු පිරිවැයක් දීලා නැති නිසා ඉරක් මූලික තැන්පතුවක් තියෙනවා. මූලික ගෙවීම 1000ක් ගෙවා 1000 මෙතනට දාන්න. යට ඉඳලා උඩට ගියාම ඔයාලම කියන්න ආරම්භක කල්බදු වගකීම කීයක් දෙන්නේ? කීයද? 6000යි. ඔන්න හොයන ක්‍රමය ආරම්භක කල්බදු වගකීම 6000යි. ඔතනින් එහාට අපි සාමාන්‍ය විදියට යන්නේ. සාමාන්‍ය විදියට යන්න. කල්බදු ණය හිමි ගිණුමක් ඇඳ 1 ආරම්භක කල්බදු වගකීම බැරට දාමු. අංක 2 වාර්ෂික වාරිකය හරට දාන්න. ගෙවලා තියෙන්නේ. වැරදි තැනකට දාලා තිබුණා අපි එතනින් අඩු කළා. ප්‍රවර්තන වර්ෂ පොලිය බැරට දාමු. කීයද පොලිය? 450යි.
මේ ඔය පොලිය ගෙනල්ලා දාන්න ඕනේ මූල්‍ය වියදම් ගාවට දාගන්න 450 කල්බදු පොලිය 450 කල්බදු පොලිය. ඒ කියන්නේ අර වාරිකේම දාලා තිබුණ එක වැරදි නිසා අඩු කරලා පොලිය විතරක් දැම්ම මූල්‍ය පිරිවැය ගාවට 450යි. මට කියන්න පුතා මේක තුලණය කළාම ශේෂය කීයක් දෙන්නේ? තුලණය කළාම ශේෂය 4000 මේ 4650 කොටස් දෙකකට බෙදනවා ජංගම වගකීමයි ජංගම නොවන වගකීමයි. හරිද? මේවා සුපුරුදු ගැලපීම් කරගන්න පුතා මෙතනින් පස්සේ. හරි? වාර්ෂික වාරිකයෙන් 1800න් ඊළඟ අවුරුද්දේ පොලිය අඩු කරන්න දීලම තියෙනවනේ පොලිය. කීයද පොලිය? 350. ඊළඟ අවුරුද්දේ පොලිය අඩු කළාම ඉතුරු වෙනවා ගාණක්. කීයද ඉතුරු වෙන්නේ? 1000 මේ 1450 ජංගම කෑල්ල නම් 4650න් 1450ක් අඩු කළාම ඉතුරු කීයද? 3400යි 3200යි. ජංගම නොවන කෑල්ල. පුතා මේ කොටස් දෙක දාගමු මූල්‍ය තත්වයට. කල්බදු ණය හිමියෝ කියලා 3200ක් දැම්මා. මේ යටටම දාන්න කල්බදු ණය හිමියෝ කියලා 1450ක් කොටස් දෙකට කඩලා දාන්න ජංගම කෑල්ලයි ජංගම නොවන කෑල්ලයි. මේ කොටස් දෙකට කඩලා දානවා ජංගම කෑල්ලයි ජංගම නොවන කෑල්ලයි. හරි. සුන්බුන්නගයක් නැහැ. මෝටර රථයක් අරගෙන තියෙන්නේ. රයිට්. මේකේ ඵලදායි ජීව කාලයක් ගැන සඳහනක් තියෙනවද? නෑ නේ. කල්බදු කාලේ විතරයි තියෙන්නේ නේ. රයිට්. ඔය වෙලාවට ඔයාලා වාසනාවන්තයි සමහරලාට ඔයාලා අවුරුදු 5න් බෙදුවා නම් වැරදිලා. වැරදි නෑ. හැබැයි මේ වෙලාවට කතාව අහගන්න. සාමාන්‍යයෙන් පුතා ඵලදායි ජීව කාලයක්වත් ශ්‍රයානුපාතිකයක්වත් දීලා නැත්නම් ආයතනය ශ්‍රය කරන ප්‍රතිපත්තිය අනුගමනය කරන්න ඕනේ. එහෙනම් ගිහිල්ලා බලන්න ආයතනය ශ්‍රය කරන ප්‍රතිපත්තිය මොනවාද කියලා මෝටර රථ. ආයතනය ශ්‍රය කරන ප්‍රතිපත්තිය මෝටර රථ. 100 කීයද? 20යි. වාසනාවට අවාසනාවට පහෙන් බෙදුවත් එකම ගාන තමයි එන්නේ නේ. 7000 120ක් බැලුවම කීයද පුතා එන්නේ? 1400යි නේ. ඔය 1400 මෝටර රථයක් නිසා බෙදා හැරීමේ වියදම් වලට දාගමු. කල්බදු රථශය. මේ බෙදා හැරීමේ වියදම් වලට දානවා කල්බදු රථශය. කල්බදු රථශය 1400යි. කල්බදු රථශය 1400යි. හරිද? ඊළඟ අපි එනවා සටහන් අංකයකට අලුත්. සටහන් අංක 5. සටහන් අංක 5 භාවිත අයිතිය සහිත වත්කම පිරිවැය 7000න් සමුච්චිත ෂය අඩු කරන්න පළවෙනි අවුරුද්දේ ෂය කීයද පුතා ධාරණගෙන්නේ? මෙන්න මේක අරගෙන යන්න ඕනේ භාවිත අයිතිය සහිත වත්කම. භාවිත අයිතිය සහිත වත්කම උඩම දාගන්න 5600යි.
දාගන්න 5600යි උඩටම දැම්මා. කල්බදු කතාව ඉවරයි right. ඊළඟට වැදගත්ම පොයින්ට් එකට එනවා EPF ETF. හරි මීට කලින් තිබුණ දෙයක් right. සමාගම් ගාණක් ඇතුළට එබෙන්ඩයි යන්නේ right. කියවන්න බං EPF සඳහා සේවක දායකයේ 10%ක් වන අතර පුතා සේව්‍ය දායකයේ කීය දෙන්නේ 15%යි ETF සඳහා සේව්‍ය දායකයේ 3%යි. ප්‍රවර්තන වර්ෂයේ දල වැටුප වන 3000ක් පරිපාලන වියදම් තුල ඇතුළත් කර ඇත. කිසිම ප්‍රශ්නයක් නැහැ. නේ? ගිය සතියේ මතකද සුද්ධ වැටුප දීලා අපි අයින් කරලා ගියා. දැන් මේ සතියේ දල වැටුපම පරිපාලන වියදම් ඇතුලේ තියනවලු. කමක් නැහැ. ඔයාලම කියන්න පරිපාලන වියදම් වලට වැටුප් සම්බන්ධයෙන් එන්න ඕන කෑලි තුන මොනවාද? දල වැටුප, EPF වියදම, ETF වියදම. ඉතින් ඔය තුනෙන් දල වැටුප මේ වෙනකොටත් තියනවද නැද්ද? තියෙනවා නම් අපිට තව දාන්න තියෙන එතනට දෙකයි ಜಾති. එහෙනම් දාගමු. එන්න පරිපාලන වියදම් ගාවට ඇවිල්ලා කැල්කියුලේට් කරලා දෙන්න. EPF වියදම 3000ට 115ක් කීයද? දාන්න පරිපාලන වියදම් වලට 450යි EPF වියදම. පුතා ආය බලන්න 3000ට 103ක් කීයද? පරිපාලන වියදම් වලට දාන්න 90යි. දැන් ඔයාම මට කියන්න පරිපාලන වියදම් ඇතුලේ වැටුප් සම්බන්ධ කෑලි තුනම දැන් තියෙනවද නැද්ද? මොනවාද තුන? දල වැටුප ඇතුලේ තියෙනවා කියලා කිව්වා. 2 EPF වියදම ගෙනාවා. 3 ETF වියදම ගෙනාවා. දැන් තුනම තියෙනවද නැද්ද? තියෙනවා. පැහැදිලිද? ඉඩ තියෙන තැනකට ඇවිල්ලා ටී ගිනුමක් අඳිමු. අපි ටී ගිනුමක් අඳිමු. ගෙවිය යුතු EPF ගිනුමේ ඔයා බලන්න ශේෂයක් තියෙනවා පුතා 300යි. මේ තියෙන්නේ සේවකයාගේ කෑල්ල. මේ වෙනකොට තියෙන්නේ සේවකයාගේ කෑල්ල. පුතා මේකට අරන් එන්න සේව්‍යයාගේ කෑල්ල. EPF වියදම හර ගෙවිය යුතු EPF ගිනුමට බැර 450යි. කීයක්වත් ගෙව්වා කියලා නැත්නම් ඔයාලම කියන්න උපචිතයි කීයක්ද? උපචිතයි කීයක්ද? 750ක් උපචිතයි. කීයක් උපචිතද? 750ක් උපචිතයි. මෙන්න මේකයි මං ETF එකත් අඳින්නම් බලාගමු. ගෙවිය යුතු ETF ගිනුමක් ඇඳලා සේව්‍යයාගේ කෑල්ල අරන් එන්න 90යි. 90යි. කීයක්වත් ගෙවලා නැත්නම් උපචිත වෙනවා 90යි. මේ දෙකම අරන් එන්න සටහන් අංක 8 යටතේ උපචිත EPF 750නේ 750යි උපචිත ETF වෙනවා පුතා 90යි. මේටි සරල කතාවක් හැමදාම දකින කතාවක්. මේ අවුරුදු 2025 A-level paper එකකට එන්න තියෙන කතාවක් තමයි EPF ETF එක. ආවෙම නැහැ. ගිය අවුරුද්දේ ආවේ නැහැ. ඊට කලින් අවුරුද්දේ ආවේ නැහැ. එහෙනම් එන සම්භාවිතාව 1000යි. කෙලිම කියනවා 1000ක් එන්න ඕනේ. ඒ ප්‍රවණතාවය බලනකොට වා මේකට රෙඩි වෙලාම යන්න ඕනේ. ගිය සතියේ එක කතාවක් කිව්වා මේ සතියේ තව කතාවක් කිව්වා. ඉතින් පුරුදු වෙන්න තියෙන ලේසිම දෙයි. හරි ඊළඟ එකට එමු. ගැළපීම අධ්‍යක්ෂරි කියවමු. 2024 4/1 දින කොටස් 10 බැගින් කොටස් 300ක් නිකුත් කරන ලදී. මේ නිසි පරිදි ගිණුම් ගත කර ඇත. කැල්ලකට දාලා දෙමු. 300 වැඩි කිරීම 10 කීය දෙන්නේ? 3000යි. පුතා ඔය 3000 ඔයාගේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ ඇතුලේ තියෙනවද නැද්ද? නිසි පරිදි ගිණුම් ගත කර ඇත කියන එකේ තේරුම තමයි ඒක ඇතුලේ තියෙනවා. කීයද තියෙන්නේ?
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 10000ක් තියෙනව නේද? ඕක ඇතුලේ අර 3000 අනිවාර්යෙන්ම තියෙනවා. එහෙනම් දාගමු හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ ශේෂ යටතේ දාන්න 7000යි නව නිකුතුව කියලා දාලා පෙන්නන්න 3000යි. නව නිකුතුව කියලා දාලා පෙන්නන්න 3000යි. නේ? එකපාර 10000 දාන්න බෑ මුලට. නිසි පරිදි ගිණුම්ගත කර ඇත කියන්නේ ඒක ඇතුලේ තියෙනවා. ඒක අඩු කරලා මුලට දාන්න 7000යි 3000යි. ඊළඟ අධ්‍යක්ෂක මණ්ඩලයේ යෝජනා තියෙනවා පොදු සංචිතයට මාරු කරන්නලු රඳවාගත් ඉපයුමෙන් අඩු කළා පොදු සංචිතයට එකතු කළා නිකම්ම ලකුණු 500ක සංචිත ප්‍රාග්ධනිත කිරීමක් කරන්නලු මේ රඳවාගත් ඉපයුමෙන් අඩු සාමාන්‍ය කොටස් වලට එකතු යෝජිත ලාභාංශ 5000 හුදෙක්ම සටහනක් පමණයි තරුවක් දාලා ලියන්න 5000ක ලාභාංශයක් යෝජනා විය. හරිනේ ශේෂ පිරික්සුම දාමු. ශේෂ පිරික්සුම ඔයාලම කියන්න විකුණුම් කීයද පුතා? 1500ක් අඩු කරලා නේද විකුණුම් වලින් තිබුණේ කීයද දෙන්නේ? දාන්න 88500යි. හරි. ගැනුම් දාගන්න පුතා මෙතනට 35000යි. මුලතොගය දාගන්න මෙතනට 12000යි. බෙදා හැරීම් පරිපාලන මූල්‍ය හරි ණය ගැතියෝ හරි ණය හිමියෝ දාගන්න යටටම 8000යි. මේ හරියට දාගමු. වෙළඳ ගෙවිය යුතු 8000යි. හානි කරන ලාභ හරි බදු වෙන් කිරීම හරි ගෙව්ව බදු හරි ගෙවිය යුතු EPF හරි ගෙවූ ලාභාංශ මෙතනින් දාගමු ගෙවූ ලාභාංශ 2100ක් රඳවාගත් ඉපයුමෙන් අඩු මූලික ගෙවීම් ගිණුම කියලා තියෙනවා. අපි ඒක නිවැරදි කළා. ස්ථාවර තැන්පතුව හරි බැංකු ණය හරි එහෙනම් සටහන් අංක 7 කියලා ලියන්න පුතා. මුදල් සමාන දෑ දාගන්න. මුදල් 82700යි සුළු මුදල් 5700යි එකතු කළාම මට උත්තරේ කියමු හැමෝම 88000 දාන්න මෙතනට 88400 88400 දීපල පිරියත හරි සාමාන්‍ය කොටස් ගත්තා රඳවාගත් ඉපයුම් දාන්න 9550යි. හරි මට කියන්න උත්තර right පුතා කියන්න විකුණුම් පිරිවැය කීයද? 42800යි. දාන්න විකුණුම් පිරිවැය 42800ක් මට දල ලාභය කියන්න හොම්මම අරගෙන 45700යි මට වෙනත් ආදායම් කියන්න මේ දෙක එකතු කරලා පුතා මේ කීයද? 5000යි. නිවැරදිව බලලා දෙන්න. කීයද බෙදා හැරීමේ වියදම්? බෙදා හැරීම 9490යි. හරිද? තව එක්කෙනෙක් 8950යි. දාගන්න 8950යි මට පරිපාලන වියදම් කියන්න පුතා. පරිපාලන වියදම්
කැල්ල එක හරහා සුළු කරලා ෆයිනල් ආන්සර් ගමු. කීයද පරිපාලන? 7090යි. හරිද? 7090යි. මට මූල්‍ය වියදම් කියන්න පුතා. කීයද? 12150යි. 12150යි. මට වෙනත් වියදම් කියමු. කීයද වෙනත් වියදම්? 3000 නම් සුළු කරලා දෙන්න. බදු පෙර ශුද්ධ ලාභය සුළු කරලා ගමු. බදු පෙර ශුද්ධ ලාභය උඩ වෙනත් ආදායම් එකතු කරගෙන මෙන්න. දහනමදස් 510 දහනමදස් 510න් 2000ක් අයින් කළාම එනවා 17510යි. මේ දෙක එකතු කළාම එනවා 18510ක්. මේ ඉන්නේ මුළු විස්තීර්ණ ආදායම. හිමිකම් වෙනස් වීමේ ලියමු. මුළු විස්තීර්ණ ආදායම කියලා. ප්‍රත්‍යාගණනය කෙලින් 1000යි. රඳවාගත් පියුම් කෙලින් 17510යි. 18510යි. අපිට සමස්ත එකතු ටික ගමු මේකේ. හිමිකම් වෙනස් වීමේ සමස්ත එකතු පුතා 10500 මෙතනට දාගන්න සාමාන්‍ය කොටස් 10500යි. පොදු සංචිතය 1200 මෙතනට දාගන්න 1200යි. ප්‍රත්‍යාගණන 1000 මෙතනට දාගන්න 1000යි. මට හැමෝම කියන්න රඳවාගත් පියුම් තීරුව එකතු අඩු කළාම විසිතුන්දාස් 260යි. 23260 දාගන්න මෙතනට 23260යි. 23260යි. හරි. සටහන් අංක 8 තියෙන උපචිත වියදම් ටික අරගෙන එන්න බලමු. කීයද උපචිත වියදම් තියෙන්නේ බෝඩ් එකට අනුව බලලා දෙමු. බෝඩ් එකේ තියෙන දේවල් එක්ක 9340යි. 9340ක් මේ තියෙන ටික තියෙනවා නම් අරගෙන එමු මූල්‍ය தත්ත්වයේ යටටම 9340යි. 9340යි. හරි. දැන් සමස්ත එකතුව ගමු මෙතන. සමස්ත වත්කම් ටික එකතු කරගමු. කීයද උඩ වත්කම් වල එකතුව?
2,59,000 මේ 2,59,000 2,59,000 2,59,950යි උඩ වත්කම් වල සමස්ත එකතුව right යටත් බලන්න වැටෙන්නේ නැහැ නේ 2000 එන්න ඕනේ ඒක අර එතන පොඩි ගැටලුවක් මම කියන්නම් ඒකට හේතුව නේ අර මේකේ තියෙනවා පුතා ඔයාලම බලාගන්න මූලික ගෙවීම් ගිණුමට බැර කර ඇත කියලා තියෙනවානේ එතන තමයි වැරද්ද හරි මූලික ගෙවීම් ගිණුමකට බැර කරන්න බෑ මූලික ගෙවීම් ගිණුමට හර කරන්නයි ඕනේ තේරුණාද මූලික මුදල් පොත බැර මූලික ගෙවීම හර වෙන්න ඕන එක තමයි බැර කර ඇත කියලා එතන දීලා තියෙන්නේ එතනින් තමයි ඔය 2000 වෙනසක් ඇති වෙන්නේ right ඔයාලා හදපු ක්‍රමයේ ගැටලුවක් නැහැ හදපු ක්‍රමය හරි මෙතන මේ ගිණුමේ ගානේ 1000ක් බැර කර ඇත කියන වචනෙන් තමයි ගාන හිර වෙලා ඩබල් වෙලා වෙනස එන්නේ 2000 තේරුණාද right ඒක එතන ලියලා තියාගන්න ඒක හදනවා නම් අපි හර පැත්තට දැම්මොත් ප්‍රකාශිත ප්‍රාග්ධනය පවා වෙනස් කරන්න ඕනේ ඒක ගැටලුවක් කරගන්න එපා right ගානේ ගැටලුවක් තියෙන්නේ මූලික ගෙවීම් ගිණුමට බැර කර ඇත වැරදි එහෙම බැර කළා කියලා කිව්වනම් පුතා නේද අඩුම තරමේ අවිනිශ්චිත ගිණුමක්වත් නිර්මාණය වෙන්න ඕනේ ඇයි ඒ මුදලුත් බැර මූලික ගෙවීමත් බැර දෙකම බැරනේ එහෙම බැර නම් එහෙම එන්න ඕනේ නම් මේ ගානේ ගැටලුවක් මූලික ගෙවීම් ගිණුමට හර කර ඇත කියලා තිබුණා නම් අපිට මේ ගාන බැලන්ස් වෙනවා right stop කරන්න දෙවෙනි ප්‍රශ්නේ පොදු කාර්ය ගානට එනවා තොග මට්ටම් ස්ථාපනය නෙමේ ඒක හදා ගන්න පුළුවන් චූටි කොටසක් ඒකේ ආන්සර් එක දාන්නම් right කමු පොදු කාර්ය ගාන සමිඳුගේ නිෂ්පාදන ව්‍යාපාරය සම්බන්ධයෙන් පළවෙනියම තියෙනවා කර්මාන්ත ශාලා කුලිය අපි මෙතන දානවා කුලිය මට කියන්නේ විභජන පදනම මොකද්ද මේ කුලිය කියන එක බෙදන්න සුදුසුම පදනම තියෙනවා උතන පහළ මොනවද තියෙන්නේ බිම් ප්‍රමාණය බිඳු ටික කපලා කෙටි කරගත්තොත් අපිට එන්නේ 3යි 4යි 7යි මේ බිම් ප්‍රමාණය එනවා 3යි 4යි 7යි මුළු වටිනාකම අපිට දුන්නා ලක්ෂ 7 දහස් වලින් කියන්නම් 700යි මට දෙන්නකො 700 බෙදලා 3යි 4යි 7යි අල්ලගන්න පුළුවන් හදාගන්න 3යි 4යි 4 මේක බෙදන්න යන්නේ පුතා මේ බිම් ප්‍රමාණය අනුව මේ 700 බෙදණ්ඩයි එකතුව 14යිනේ 700 14න් බෙදපුවාම කීයද එන්නේ 50යි ද 700 14න් බෙදපුවාම 50යි 50ේවා 3ක් කීයද දාගන්න මෙතන 50ේවා 4ක් කීයද 50ේවා 7ක් කීයද මේ තියෙන්නේ ඉතින් මේක ලේසිම කතාවක් පුතා මේකේ ලකුණු අහිමි කරගන්නවා කියන්නේ අපරාධයක් කෙලින්ම කියන්න බෙදාගෙන දැන් අල්ලගන්න චුට්ටක් හරි අල්ලගමු right විදුලිය 500 කිලෝවොට් පැය අණුව බෙදමු විදුලිය 500 කිලෝවොට් පැය අණුව බෙදන්න දෙකට 1 පුතා අනුපාතය බලන්න 10යි 10යි 5 කෙටි කරන්න 2යි 2යි 1යි 10යි 10යි 5 කෙටි කළාම 2යි 2යි 1යි මේ තියෙන්නේ එහෙනම් ඔයාලම දෙන්න පුතා 500 2යි 2යි 1 අනුපාතයට බෙදපුවම කීයද ලේසි 500 2යි 2යි 1 අනුපාතයට බෙදපුවම 200යි 200යි 100යි මේ තියෙන්නේ ඊළඟ රක්ෂණය යන්ත්‍ර 60යි රක්ෂණය යන්ත්‍ර 60යි මේ යන්ත්‍ර රක්ෂණය බෙදන්නේ යන්ත්‍ර පිරිවැය පදනම් කරගෙන යන්ත්‍ර පිරිවැය පදනම් කරගෙන අනුපාත කියන්න 4ට 2 කෙටි කළාම 4ට 2 කෙටි කළාම 2ට 1 කීය දෙන්නේ 60 මේ තියෙන 60 2ට 1 අනුපාතය බලන්න කීය දෙන්න 40යි 20යි ගන්න අනුපාතයක් හදාගෙන අනුපාතයට අනුව බෙදනවා කොහොම අනුපාතය අරන් බෙදුවත් එකම උත්තරේ එන්නේ
ෂය යන්ත්‍ර 120යි. ෂය යන්ත්‍ර පිරිවැය මත තමයි ඒකත් එන්නේ. 120 බෙදලා දෙන්න. හරි අහගන්න පුතා. මෙතන ෂය යන්ත්‍ර පිරිවැය මත බෙදෙනවා දෙකට එක අනුපාතයමයි 120 බෙදපුවම කියන්නේ කීයද එන්නේ? 80යි 40යි. 80යි 40යි. උඩ එක ඩබල් වුණා. ඊළඟ වක්‍ර ද්‍රව්‍ය 1000 ගානේ කියනවා පුතා අනුපාත කියන්න හැමෝම බෙදෙන අනුපාත කියන්න 7ට 3 අනුපාතයට බෙදන්නලු 7ට 3 අනුපාතයට බෙදන්නලු කිය දෙන්නේ හරි නේ හදපන් ඉතින් මේ නිකන් බෙදාගෙන යන්න ඔය chart එක ඔක්ගේ දෙපාරක් තුන් පාරක් චෙක් කරගන්නයි කියන්නේ වැඩේ ගොඩ හරි කිය දෙන්නේ 700යි 300යි හරි ඊළඟ සතිය වෙද්දී අල්ල ගන්න පුළුවන් හරි වක්‍ර ශ්‍රමය සමානව බෙදන්නලු වක්‍ර ශ්‍රමය සමානව බෙදන්නලු 46400 සමානව බෙදපුවම කීය දෙන්නේ 23200යි 23200යි මෙච්චරයි නේද වක්‍ර වෙනත් කෙලින්ම බෙදලා දීලා තියෙනවා වක්‍ර වෙනත් කෙලින්ම බෙදලා දුන්නු එකට කියනවා පුතා ඍජු පදනම 73600 31800යි 41800යි හරි මේ ටික දැන්ට හරිය අපට උසන් මේක බෙදාගත්තු ඔය හරියට බෙදාගත්තු උදවිය right ඊට පස්සේ හදුවේ හරි එහා පැත්තේ තිබුණේ ඊළඟ ටික බලාගෙන යම් පල්ලෙහාට යනකොට right යන්ත්‍ර පැය මතද ශ්‍රම පැය මතද අන්තර්ග්‍රහණය කරයි right ගබඩා අධ්‍යාචනා පත්‍ර දීලා තියෙනවා පුතා මට හැමෝම කියන්න මේ ටික එකතු කළාම රැස්සු පොදු කාර්යය කීය දෙන්නේ ගණ්ඩ පහලට එකතු වරන් දෙමු පහලට 1225යි 825යි 450යි ඕකට කියන්නේ පුතා ප්‍රාථමික විභජනය හෙවත් රැස්සූ පොදු කාර්යය මේක බෙදෙන්න ඕනේ ගබඩාදි යාචනාපත් අනුව මේ ගබඩාව අපි නැවත විභජනය කරනවා මේ 450 මෙතනින් අඩු කරලා මේ දෙකට බෙදලා දෙන්නම ඕනේ සේවාංශ පොදු කාර්යය ටික මේ නිෂ්පාදනාංශ දෙකට බෙදලා දෙනවා ගබඩා අධ්‍යාචනාපත් 55යි 35යි අනුපාතයට බෙදලා දෙන්න බලන්න 55යි 35යි අනුපාතයට බෙදලා දෙන්න බලන්න කීයක් දෙන්නේ 275යි 175යි මේ තියෙන්නේ ඔය 450 තමයි බෙදෙන්නේ ගබඩා අධ්‍යාචනාපත් ගණන අනුව බෙදෙනවා හරිද පහළට එකතුව ගමු 1500යි 1000යි පුතා මේ ආවේ මතක තියාගන්න අය වැය ගත මුළු පොදු කාර්යය අය වැය ගත මුළු පොදු කාර්යය පහළට ගමු මේ ආපු පිළිතුර බලාගමු ඔයාලා සූත්‍රය ලියන්න ඔය 1500 යන්ත්‍රපැය මත බෙදලා දෙන්න බලන්න අයවැයගත යන්ත්‍රපැය තියෙනවා පුතා ගානේ කීයද 30000යි කීය දෙන උත්තරය රුපියල් 50යි ආය ගමු අපි මේ ලක්ෂ 10 බෙදලා දෙන්න ශ්‍රම පැය කීයද
50000න් බෙදපුවම අපිට එනවා කීයක්ද? 20යි. පැයක අන්තර්ග්‍රහණ අනුපාතය. පැයක අන්තර්ග්‍රහණ අනුපාතය. right. මේ බලන්න අපි ඒකකයක පිරිවැය ගණ්ඩායි ඍජු ද්‍රව්‍ය ගණ්ඩ පුතා. ඍජු ද්‍රව්‍ය කීයද? 500යි. ලියා ගන්න ඍජු ශ්‍රමය මේ ෆෝමැට් එකවත් ලියා ගන්න වැඩේ කොට 55යි 740යි ඍජු වෙනත් දීලා 4යි 720යි කියන්නේ මේ ටික එකතු 500 අපි මේකට කියනවා ප්‍රාථමික පිරිවැය. මේකට එකතු කරන්න පුතා නීපෝකා. හිටපු නැති කෙනෙක් ෆෝමැට් එක ලියන්න. නිෂ්පාදන පොදු කාර්යය. මේ නිෂ්පාදන පොදු කාර්යවලදී ගන්නේ මේ බලන්න සූත්‍රය. පැයක අන්තර්ග්‍රහණය සත්‍ය පැය වලින් වැඩි කරනවා දෙකේම. පළවෙනි එකේ සත්‍ය පැය යන්ත්‍ර පැය 2යි. දෙවෙනි එකේ ශ්‍රම පැය 3යි. 50ව දෙකක් කීය දෙන්නේ? 100යි. 20ව 3ක් කීය දෙන්නේ? 60යි. අපිට එනවා ඒකකයක නිෂ්පාදන පිරිවැය. කීයද? 700 719යි 760යි 719යි 760යි. ඔය ෆෝමැට් එක වෙනස් වෙන්නේ නැහැ පුතා, හැමදාම එකයි. නිෂ්පාදන නොවන පොදු කාර්යය එකතු කරන්න මේකට නිෂ්පාදන නොවන පොදු කාර්යය එකතු වෙනවා 40යි 740ක්. කීයද එන්නේ ඒකකයක මුළු පිරිවැය? 700. මේ ආවේ ඒකකයක මුළු පිරිවැය. මේක හරියයි නේ? ඒකකයක මුළු පිරිවැය. ඇයි? නෑ? හරි. 760යි. විකුණුම් මිල අහනවා පිරිවැය මත 120ක ලාභයක් තබාගෙනලු පුතා. මේකෙන් කෙලින්ම 120ක් බලන්න. කීයක් දෙන්නේ? 760ට 120ක් 150. 760යි 152යි එකතු කළාම 912යි විකුණුම් මිල. පැහැදිලිද? ඉතින් මේක තියරිය අවශ්‍යයි. තියරිය නේද? අවශ්‍යයට ඊළඟ දවසක තියරිය ලැබෙයි නේ. රයිට්. අපි එමු හවුල් ව්‍යාපාර ගානටයි එන්න යන්නේ. රයිට්. හවුල් ව්‍යාපාර ගානට එමු. ආදායම් ප්‍රකාශන ප්‍රාග්ධන ජංගම ගිණුම්. හරි. හොඳට බලා ගන්න ආදායම් ප්‍රකාශනයට යන්න නම් රූල් කරගන්න ඕනේ. ස්ටොප් කරන්න. රයිට්. රූල් කරලා ඇති. හරි නේද? රයිට්. මේ බලා ගන්න මේකේ මුලින්ම පුතා නේද? ගානේ තියෙනවා, පැහැදිලිව තියෙනවා ගානේ. මුලින්ම දෙන්නෙක් පවත්වගෙන යනවා, ගිවිසුම දීලා තියෙනවා, පරණ ගිවිසුම. හරි. 25 ශේෂ පිරික්සුම දීලා තියෙනවා. ඒක යටින් අතිරේක තොරතුරු යටතේ අවසාන තොගය ගණනය කර ඇත්තේ භෞතික ආගණනය මත නම් අවසන් තොගේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. භෞතික ආගණනය කිව්වම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එතන වෙනසක් වෙන්නේ පුතා තොග වාර්තාවලට අනුව තොගේ කියලා දුන්නොත් විතරයි. ලියලා තියාගන්න. අවසන් තොගේ තොග වාර්තාවලට අනුව තොගේ කියලා දුන්නොත් වෙනසක් සිදු වෙනවා. හැබැයි මේකේ වෙනසක් වෙන්නේ
නැහැ. right. ප්‍රාග්ධන ගිනුම් ශේෂ දාගන්න පුතා. මුල ශේෂ 2400යි 2200යි. ජංගම ගිනුමේ ශේෂ දාගන්න අමල්ට නම් හර කමල්ට නම් බැර මෙහෙම දාගන්න. ශේෂ දාගන්න. ප්‍රාග්ධන ජංගම ශේෂ දැම්මා අමල් කමල් දෙවෙනි ගැලපීම ඉඳලා පටන් ගමු. 24/4 දින විමල් හවුල්කරුවෙකු ලෙස බඳව ගන්නවලු. එදින කීර්ති නාමය 300කට තක්සේරු කරනවලු. නව ලාභ 5.32 අනුපාතයට කළ අතර පැරණි හවුල් ගිවිසුමේ කොන්දේසි නොවෙනස්ව පවත්වාගෙන යාමට එකඟ විය. හයිලයිට් කරගන්න පුළුවන්. නොවෙනස්. පරණ ගිවිසුමේ ටිකම එනවා අලුත් එකටත් නොවෙනස්. මුල එන නිසා හැමදේම දෙන්න ඕනේ. හරි? පළවෙනි එකට යන්. අපි පැමිණීම ගලපමු මුලින්ම අලුත් එක්කෙනා එන පැමිණීම. මට චූට්ටක් බලලා කියන්න ශේෂ පරීක්ෂුමේ ඇති විමල් කීයක් අරන් එනවද සල්ලි? ශේෂ පරීක්ෂුම බලන්න විමල් කීයක් අරන් එනවද සල්ලි? තියනවා නේද? විමල් රැගෙන ආපු මුදල කීයද? උත්තරේ ගාන බලන්න ශේෂ පරීක්ෂුම විමල් රැගෙන ආපු මුදල ශේෂ පරීක්ෂුමේ තියෙන 2000යි නේද? ප්‍රාග්ධන ගිනුමට බැර කරගන්න විමල් ගෙනාපු සල්ලි ටික 2000යි. හරි අය? අවුල ව්‍යාපාර ගාන සාමාන්‍ය ගාන. එදුවේ කීර්ති නාමය 300 ගලපලා දෙමු. පැරණි අනුපාතයට බැර නව අනුපාතයට හර. උඩ පැරණි අනුපාතය තිබුණා පුතා. 3ට 2 බෙදලා දෙන්න බලන්න 300 3ට 2 කීයද? 180යි 120යි. නව අනුපාතයේ 5යි 3යි 2 කිව්වම 150යි 90යි 60යි. ප්‍රතිදින සාමාන්‍ය දෙයක් පැරණි අනුපාතයට බැර නව අනුපාතයට හර. සුපුරුදු දේවල් පැරණි අනුපාතයට බැර නව අනුපාතයට හර. හරිද? පැමිණීම ඉවරයි. ඊළඟ ගැලපීම. විමල් 20ක පිරිවැය වූ භාණ්ඩ තොගයක් පෞද්ගලික ප්‍රයෝජනයේ සඳහා රැගෙන ගොස් ඇති නමුත් ඒ පිළිබඳව ගිනුම් ගත කර නොමැත. තොග ගැනිල්ලක් නම් අහගන්න විකුණුම් පිරිවැයෙන් අඩු වෙන්න ඕනේ. පුතා විකුණුම් පිරිවැය හොයන තැනට ආවොත් ඔයා ගානේ බලන්න ඔයාගේ විකුණුම් පිරිවැය හොයලා දීලා ඉවරයි. ඔයා ගානේ බලන්න ඔයාගේ විකුණුම් පිරිවැය හොයලා දීලා ඉවරයි. කීයද ඔයාගේ විකුණුම් පිරිවැය ගානේ? ඔය 2100 ඇවිල්ලා තියෙන්නේ මුල තොගයට ධන ගැනුම් ඍණ අවසාන තොගයේ ගැළපිලා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඕක ඇතුළට අර තොග ගැනිල්ල ගැළපිලා නැහැ. අපි දැනුයි තොග ගැනිල්ල ගලපන්න යන්නේ. මම සරල කතාව කිව්වොත් ඔයාලම උත්තරේ දෙන්න. ගැනුම් යටතේ එකතු වෙන කාරණයක් ආවොත් විකුණුම් පිරිවැයට එකතු වෙනවා. ගැනුම් යටතේ අඩු වෙන කාරණයක් ආවොත් විකුණුම් පිරිවැයනුත් අඩු වෙනවා. එහෙනම් ඔයාලා බලලා කියන්න දැන් තොග ගැනිලි කියන්නේ ගැනුම් වලට එකතු වෙන දෙයක්ද ගැනුම් ගාවින් අඩු වෙන දෙයක්ද? උත්තරේ ගැනුම් ගාවින් අඩු වෙන දෙයක් නම් ඔයාගේ තියෙන විකුණුම් පිරිවැය මොනවා වෙන්න ඕනද? උත්තරේ අඩු වෙනවා. තොග ගැනිලි 20 ඔයාගේ තියෙන විකුණුම් පිරිවැයෙන් 20ක් අඩු කරන්න දැනට. තොග ගැනිලි නිසා
ජංගම ගිනුමට හර විමල්ට 20යි මේ දෙවෙනි ගැලපීම කියෙව්වේ රයිට්. අපි පළවෙනි ගැලපීම හරි දෙවෙනි ගැලපීමට එන්න පොඩ්ඩක්. දෙවෙනි ගැලපීමේදී අපි එක දෙයක් ගත්තේ නෑ නේද? පැරණි හවුල් ගිවිසුමේ කොන්දේසි නොවෙනස්ව පවත්වාගෙන යාම කියන තැනට එන්න. ආවද? රයිට්. එහෙනම් මුලට ඇවිල්ලා බලන්න කොන්දේසි ටික පුතා 1. සෑම හවුල්කරුවෙකුටම මාසිකව 12යි. කැල්ලකට දාලා දෙන්න. 12 වරක් 12 මාසිකව 12 නම් අවුරුද්දට විසර්ජනය යටතේ වේතන අඩු කරමු 144 ගානේ 3 දෙනාටම ජංගම ගිනුමට බැර 144 ගානේ 3 දෙනාටම මේක හරියයි. ඊළඟට ආරම්භක ප්‍රාග්ධන ශේෂ මත 10%ක පොලියක් කියලා කියනවනේ. ආරම්භක ප්‍රාග්ධන ශේෂ මත 10%ක පොලියක්. ඒ කියන්නේ යොදවපු ප්‍රාග්ධන ශේෂ මත තමයි 10%ක පොලිය එන්නේ. මුලම ශේෂයට ගමු. ප්‍රාග්ධන පොලිය මේ 240යි 220යි 200යි විසර්ජනය යටතේ අඩු වෙන සියල්ලම ජංගම ගිනුමට බැර. ආරම්භක ශේෂය කියන්නේ විමල් ගෙන ආපු ශේෂය. විමල් ගෙන ආපු ශේෂය කියලා තියෙනවද ගානේ කොන්දේසිය? එයා ආපු නිසා ඔව් මුදල වෙනස් වෙන නිසාද? එතකොට ඔක්කොගෙම ශේෂය අපි ගලපන්න ඕනේ හරිනම්. පැහැදිලිද? මේකේ කියලා නෑනේ පුතා අපිට ප්‍රාග්ධන ශේෂය මත බලන්න කිව්වා නම් ඔයාලා ගලපලා තමයි ගන්නෙ. විශේෂ වචනයක් දීලා තියෙනවා මොකද්ද? ආරම්භක ප්‍රාග්ධන ශේෂ මත ගණනය කරන්න කිව්වොත් ප්‍රාග්ධන ගිනුම තුලනය කරලා එන ශේෂයට බලන්න බෑ. පැහැදිලිද? ආරම්භක ශේෂ මත බලන්න කිව්වොත් එයාලගේ මුලින්ම තියෙන ශේෂ වලට විතරයි ප්‍රාග්ධන පොලිය බලන්න ඕනේ. පැහැදිලිද? එතකොට නිකමට හරි කිව්වා නම් ආරම්භක කතාව නැතුව ප්‍රාග්ධන ශේෂ මත 10%ක පොලිය බලන්න කිව්වොත් ඔයාලා මේක තුලනය කරලා මෙන්න මෙතනට එන ශේෂ මත තමයි බලන්න ඕනේ. හරි? එහෙම යන්නේ ප්‍රාග්ධන ගිනුම් ශේෂ මත බලන්න කියලා කිව්වොත් විතරයි. මේක කිව්වේ ආරම්භක ප්‍රාග්ධන ශේෂ මත බලන්න. එතකොට මුල තිබුණු ශේෂයට තමයි පොලිය බලාගෙන යන්න ඕනේ. පැහැදිලිද? ඒ ෆෝල්ට් එක එන්නේ පුතා එතන කියලා තියෙන හින්දා. කියලා නැත්තම් ඔයා කිව්ව දේ හරි. මේ ඔව් ඉතින් ඒක තමයි කියන්නේ. එහෙම ගැලපුණොත් පුතා එන්නේ ගලපන ලද ප්‍රාග්ධන ශේෂ මත පොලිය. පැහැදිලිද? එහෙම ඉතින් සාධාරණයි ඒක. ඔයාගේ තර්කය වැරදි නෑ. තර්කය හරි. නමුත් මේකේ ස්පෙෂල් නෝට් එකක් තියෙනවා මොනවාද? ආරම්භක ප්‍රාග්ධන ශේෂ මත බලන්න. එහෙම කිව්වම මේ ගැළපිලා එන එකට බලන්න බෑ. මේ මුලම තියෙන එකට තමයි ප්‍රාග්ධන පොලිය බලලා ජංගම ගිනුමට බැර කරන්නේ. පැහැදිලිද? රයිට්. අපි යන් ඊළඟ ලාභ තුනට දෙක අලුත් වෙලා එනවා. රයිට්. දෙවෙනි ගැළපීම හරි තුන්වෙනි ගැළපීම හරි 4 ඉඩම් ගොඩනැගිලි ඉඩම් 2500යිලු ෂය කරනකොට ප්‍රශ්නයක් නේ. අපි බලමු. බලන්න ගානේ මට කියන්න ඉඩම් ගොඩනැගිලි වල කීයද තියෙන්නේ? 4000යි. 4000න් 2500ක් ඉඩම නම් ඔයාලම කියන්න ගොඩනැගිල්ල කීයක් දෙන්නේ? උත්තර ගානේ බලන්න. ඉඩම් ගොඩනැගිලි 4000න් 2500ක් ඉඩම නම් ෂය කරන්න බෑනේ පුතා. එතකොට ගොඩනැගිල්ල කීයද ඉතුරු වෙන්නේ? 1500ට 105ක් කීය දෙන්නේ? කීයද? ගොඩනැගිලි ෂය කියලා දාන්න වියදම් යටතේ 75යි. කාර්යාල උපකරණ ෂය දාගන්න හැමෝම කීයද? 180යි. මෝටර් රථ ෂය දාගන්න ගානේ කීයද?
2600 120ක් 520යි. නිකම්ම වහන්න ෂේ අනුපාතිකයේ බලාගෙන යනවා. හරි. ඊළඟට අමල් කමල් විමල් පිළිවෙලින් මාස 4 6 5 හවුල් වේතන මුදලින් ලබාගෙන ඇත. පුතා හවුල්කාරයෝ වේතන සල්ලි වලින් ගන්නවා නම් අහගන්න මේ ජංගම ගිණුමට තමයි හර වෙන්න ඕනේ. හැබැයි ඒක දාලා තියෙන්නේ කොහෙටද බලන්න හැමෝම පරිපාලන වියදම් ලෙස දාලා අමුවැරදි කැල්ලකට එතනම ලියන්නකො හැමෝම 12ක් 4 48යි මාසෙකට 12නේ 12ක් 6 72යි 12ක් 5 60යි හරිද ඔය ටිකම එකතු කරන්න හරි ඔය ටිකම එකතු කළාම කීයද 48යි 72යි කියන්නේ 120යි 120යි 60යි 180ක් ඔයාගේ පරිපාලන වියදම් ඇතුළට දාලාලු වැරදි ඔයාගේ පරිපාලන වියදම් වලින් 180ක් අඩු කරන්න කීයද ඉතුරු වෙන්නේ පරිපාලන වියදම් වලින් 180ක් අඩු කළාම ඉතුරු වෙනවා 673ක් දාන්න 673යි පරිපාලන වියදම් පුතා ඒ ගෙවපු ගණන් මේකට හර කරන්න 48යි 72යි 60යි මේ තියෙන්නේ මුදල් පොත බැර ජංගම ගිණුම හර ගැලපීම් ඉවරයි ශේෂ පිරික්සුම් බලන් යමු පිරිවැය හරි ෂේවෙන් කිරීම අදාළ නැහැ මූල්‍ය තත්ත්වයක් නැහැ නේ පුතා අවසාන තොගේ දැන්ට වැඩක් නැහැ ප්‍රාග්ධන ගිණුම් ගත්තා ජංගම ගිණුම් ගත්තා විකුණුම් දාණ්ඩ විකුණුම් 4700යි පුතා විකුණුම් පිරිවැය වෙනස් වුණා කීයද විකුණුම් පිරිවැය කීයද මේ තියෙන්නේ කීයද විකුණුම් පිරිවැය 2100 නෙමෙයි 2000 දාණ්ඩ 2080යි ඊළඟ වෙළඳ ලැබී යුතු වැඩක් නැහැ වෙළඳ ගෙවිය යුතු වැඩක් නැහැ පුතා 24 4යි 1 7යි 1 කමල් ණයක් දීලා තියෙනවා නේද 800ක ප්‍රාග්ධනයට අමතරව ණයක් දුන්නොත් පොලියක් දෙන්න ඕනේ කීයකද 105යි නේද 7යි 1 නිසා මාස 9කට බලලා දෙමු 800ට 100ට 5යි 12න් 9යි කැල් කරන්න 800ට 100ට 5යි 12න් 9යි 12න් 9යි කියන්නේ 4න් 3යි කීයද 30යිද වියදම් යටතේ දාන්න ණය පොලිය කමල් 30යි කමල්ගේ ජංගම ගිණුමට බැර ණය පොලිය 30යි පරිපාලන වියදම් ගත්ත ආයෝජන ආදායම් රයිට් එතන 23 10යි කියන එක 24 10යි එක වෙන්න ඕනේ දිනේ පොඩ්ඩක් හදාගමු 24 10යි එක දින ආයෝජනය කළ මේ 110 සම්පූර්ණම දරගත්තේ සම්පූර්ණම ගත්තා හරි කම නැහැ එහෙමම තියන්න ඒ කියන්නේ පරණ අවුරුද්දක ඉඳලා ආරම්භ කරලා නම් මුළු අවුරුද්දටම පොලිය එනවා හරිද ගමු 18 110ක් කියන්න කීයද එන්නේ වෙනත් ආදායම් වලට දාන්න ආයෝජන ආදායම් 100යි වෙනසක් කරන්න එපා පරණ අවුරුද්දක ඉඳලා ආරම්භ කරලා තියෙන එකක් තාමත් තියෙනවා මේ අවුරුද්දෙත් තියෙනවා එතකොට අවුරුදු එකමාරකට නෙමෙයි පොලිය බලන්නේ මේ අවුරුද්දට අදාළ පොලිය විතරයි මෙතනට එන්නේ විමල් රැගෙන ආපු මුදල ගත්තා මුදල් හරි ආයෝජන ආදායම් 70ක් කියලා තියෙනවා රයිට් ඒක අදාළ නැහැ ලැබුණ ගාන මුදල් ගැනිලි ජංගම ගිණුමට හර කරන්න අමල්ට 20යි කමල්ට 50යි ගැනිලි දැන් මට උත්තර දෙමු මෙතන කීයද දර ලාභය 2620ට 100ක් එකතු කරනවා 2680
720යි. මට මේ වියදම් සෙට් එකේ එකතුව කියමු. 1478යි. 1478ක් අයින් කළාම මට කියන්න කාල පරිච්ඡේදයේ ලාභය 1242යි. 1242යි පුතා මේ 1242කින් මුලින්ම මේ ටික අයින් කරලා ඉතුරු වෙන ගාන මට දෙන්න. ඔක්කොම අයින් කරලා ඉතුරු ගාන දෙමු. 150යි. මෙන්න මේ ලාභය ලාභ කොටස් විදියට බෙදමු. 5ට 3ට 2 කිය දෙන්න. 75යි 45යි 30යි. ජංගම ගිණුමට බැර 75යි 45යි 30යි. 75යි 45යි 30යි ජංගම ගිණුමට බැර. හරිද? ඔය තමයි හවුල් ව්‍යාපාර ගාන. මූල්‍ය තත්ත්වය බලාපොරොත්තු නැති නිසා මූල්‍ය තත්ත්වයක් හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතුරු ප්‍රශ්නවල උත්තර ටික මම හදලා දාන්න. රයිට්. ස්තුතියි. නැවත හමු වෙමු.